Hello guys, ඉතින් welcome back කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට ඔන්න ඉතින් මම ඔයගලන්ට අදගෙන ආලා තියෙන්නේ better Minecraft mod එක දාපු Minecraft gameplay video series එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් guys මේක better Minecraft කිව්වට guys මේකට better Minecraft විතරක් නෙවෙයි. තම machines කියන්නේ mod එකක් දාලා තියෙනවා. මේ තියෙන්නේ guys මෙන්න ලොකු mod එකක් දාලා තියෙන්නේ. ඒකයි ලොකු mod එකක් නේ මම දන්නෙත් නෑ. මේ මේක දාලා තින්නේ හරිද ඒවයි ගොඩක් ඒවා මේකට දාලා තියෙනවා guys අපි එහෙනම් සීරියස් එක දැන් පරි guys අපි මුලින්ම බඩින්න හරි guys එහෙනම් අපි වැඩ පටන් ගමු අපේ ගේම් එකේ අපි මුලින්ම අපි ස්පෝන් දාලා තියෙන mangrove swamp එකනේ guys මේ බෑක් එකක් තියෙනවා මේ ගණන් ගන්න එපා බෑක් පැක් එක ගැන මොකද මේ මම මේක හැදුවේ මේ creative world එකක් හදලා යාර mod ටික guys මම extract වෙලා එක එක දැන් මේ mod හරිද ඒකින් දැන් ඉතින් ඒ වඩන්නේ අපි ගේම් එක ගහගෙන යන් හරිද මෙතන ඉන්නවා කවුද මේ ගොබ්ලින් ක්‍රේඩර් කෙනෙක් ඉන්න අපි ආව බලමු ක්‍රේඩ් කරලා අම්මට හරි ගයිස් ඉතින් අපිට මෙයාව දැම්ම ඕනේ නෑ මේගොල්ලෝ අපිට හම්බ වෙන සාමාන්‍යයෙන් අපි ගහක් කපා ගමු මුලින් මෙහා පැත්තට ගිහිල්ලා guys අද පොඩ කරු ගන්න මේ guys තව dragons ලා තියෙනවා dragon mode එකකුත් දාලා තියෙන්නේ මම දන්නේ ඒවා හරියට වැඩ කරනවද කියලා හරියද අපි මේක ගහගෙන යන් ඉතින් දෙකටම ඔයගලන්ට guys මම මේ ඔයගලන්ට මේ mod ටික ඕන guys මම ඉස්සරහට දෙන්නම් මට දැම්ම දෙන්න විදිහක් නැහැ මොකද ෆයිල් ටික මන්ට ඔයගලන්ට WhatsApp group එකක් හදලා ඒකට තමයි දාන්න ඉන්නේ හරියද ඒකින්ද දැම්ම දෙන්න වෙන්නේ නැහැ ඔයගොල්ලෝ ඉතින් අම්මට මේ ලැග් වෙනවා guys ගණන් ගන්න එපා හරියද මගේ ෆෝනේ ලැග් වෙනවා මේ ගේම් එක Minecraft එක හරිද අපි මේක මයින් කරගමු මුලින්ම ගහක් කපාගමු හරි guys අපිට මේ ඉන්වෙන්ටරියට මොනවද පොත් වගේකුත් තියෙනවා අපි ඒවා ටිකක් බලමු හරිද අනිවාර්යෙන් guys ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න මෙයාගේ videos දෙකම මම ගේනවා හරි මීමැස්සොත් ඉන්නවද හරි අපි ගහක් කපාගමු මේ ඇතිනේ ඕකේ guys මේ ලැග් එක නැති වෙන මම ඊළඟ එපිසෝඩ් එකේ ඉඳන් මේ මොකද රිසෝස් පැක් එකක් හරි මොකක් හරි එකක් දාගන්නම් හරිද දැන් මම රිසෝස් පැක් එකක් දාන්න ගියා හරිද ඒක වැඩ කරේ නෑ එකක් දාගෙන මම ඒක දැම්මම පස්සේ ලැග් එක අඩුයි සාමාන්‍ය ග්‍රැෆික් අඩු වෙන මේක හරි අපි මේ ටිකෙන් මේව හදාගමු හදලා crafting table එකක් හදාගමු crafting table එක මෙතෙන් තියාගමු හරි අපි දැන් මුලින්ම මොකක්ද හදන්නේ PS එකක් හදුනේ මේ දිනානේ guys ඔයාලා වෙනදී ගොඩක් මේකේ items තියෙනවා අපි ඒවත් මේ හඳට යන්නේ තිරාට හරිය මේක වහමු හරිද guys මොකද ඕක තිබ්බොත් එහෙනම් හදන්නම් මම මේකට මම sticks ටිකක් හදාගමු ඊට පස්සේ PS එකක් හදාගමු කෙලින්ම ඒකට කෙලින්ම අප්ඩේට් වෙන්න පුළුවන් ස්ටෝන් වලටම PS එකක් හදලා guys අපි මෙතනින් වලක්කාරමු ඉන්න guys මම මේ screen එක හදාගෙන ඉන්නම් හරි guys දැන් ලැග් එක ටිකක් අඩු වෙලා ඉතින් මම මේ graphic path දැම්මා හරි අපි මුලින්ම මොකද ගන්නෙ අපි මුලින්ම මේ මොනවද අරවා ටික මයින් කරගමු cobblestone ටික cobblestone හරියට මෙතන පල්ලා ගන්න හරි guys මම මේ දාලා තියෙන mod ගැන කිව්වොත් එහෙම guys දාලා තියෙන්නේ මේ machine MCP කියලා mod එකකුයි තව better on bedrock එකයි තව දාලා තියෙනවා මොකද්ද better PE එක ඒක දැම්ම නෑ fantasy land එක දැම්මේ මොකද guys මට මේ better on bedrock ගේන්න තිබ්බා guys better on bedrock එකේ එච්චර දෙයක් නෑ හැටි කියන්නේ mod එකේ fantasy land එක හොඳයි guys fantasy land එක මේ ඔයගලන්ට මේ ටික ෆෝන් එකේ නම් චූටි ලැග් එකක් තියෙනවා මගෙත් මේ ලැග් එක හරිද මගේ 4GB RAM මේ 2GB එක වුණත් සාමාන්‍යයෙන් ගහන්න පුළුවන් fantasy land එක මොකද 1.17 version තියෙනවා ඒක ඔයගොල්ලෝ ෆෝන් එක ගන්න තමයි තාහිර වුණා මම කොහෙද ඉන්නේ මම ගියා ඉතින් යන්නේ හරි මෙතන ඉන්න අපි උඩට මේ හරි මේ පිස්සුනේ තියලා
ගයිස් ගණන් ගන්නවා මම මේ බෙඩ්රොක් ගහන්න බෑ මම මේ කාලෙකින් ගහන්නේ මයින්ක්‍රාෆ්ට් හරිද ඒකයි මේ මම අතනද හුට මෙතන යන්නේ ඉතින් ඉන්න බෑ ගයිස් මෙතන හොඳ නෑ මොකද මෙතන ඉවත් අපිට කන්න වෙනවා හරිද එයින් මේ කස්ටම් මොඩ්ස් මේ මොප්ලා පැක් එකකුත් දාලා තියෙනවානේ අන්න ඒකෙන් තමයි ඕම් එන්නේ මං හිතන්නේ අර දැක්ක සමනල එකක හිටිය ආර්ේ ක්‍රාෆ්ට් එකේ කොහෙද ඉන්නේ අපේ අත පෙන්නේ නැත්තේ අපි අර පැත්තට ගිහලා ටූල්ස් ටික හදාගමු ටූල්ස් ටික හදලා අපි අද එක්ක බැඩ්ලෝ 3 දෙනෙක් හොයාගන්න ඕනේ එක්ක අපි සැටල් වෙන්න තැනක් හොයාගමු මේ මැංගෝ සෝම් පෙන්නේ නැති ගයිස් මම නම කිව්ව හරියද දන්නේ මට මතක විදිහට මැංගෝ සෝම් තමයි මේකට කියන්නේ මැංගෝ සෝම් මොකක්ද මට මතක නැහැ ඒකට කියන්නේ නම හරි අපි දැන් මේ පැත්තට යමු අපිට මේකෙන් එළියට යන්න බැරි යන් ඉස්සරහට අපි වෙන බයිම් එක මට තාම වර්ල්ඩ් එක හදන්න තිබ්බා ගයිස් මොකද මේ මොඩ් මේ අර සීන් එකේ ඉඳන් මට මේ වෙනම දාලා දෙන ගේම් එක හිටියා මට හිතේ ගේම් එක මරුවා මොකක්වත් හම්බෙන්නේ නැහැ නේ අපි ඉස්සරහට පිටි ගයක් හදාගන්න ඕනේ ගයිස් මුලින්ම මොකද අපි ඒකට වෙස්ටෝන් එකක් හදාගන්න පුළුවන් මට මතක විදිහට වෙස්ටෝන් එකක් තිබ්බා මේකේ හදාගත්තොත් හරි ඒක හදාගත්ත පස්සේ හරි ගයිස් මේ අත පේන්නේ ගණන් ගන්න මොකක් හරි සෙටින් එකක් වෙනස් වෙලා රෙලේ ඉතින් පිකස් එකක් අතේ තියන් යා මෙතන ගයිස් බර්ච් ෆොරස්ට් එකක් තියා අපි ඒකට හරි ඕකේ අපි මේ පැත්තට යන් කෙලින්ම හරි අර අතන ස්ට්‍රක්චර් එකක් තියෙනවා මොකක් හරි එකක් නම් තියෙනවා මොකක්ද දන්නේ පිලේජස් ලාවක් තියෙනවා මේකේ නේ මම කවුරුත් නැහැ ගයිස් මේ අදත් තියෙන අඳ ගලවගම දැන් හරි අපිට බයක් නැහැ අඳ ගලවගම ඉතින් මෙතන අපි ටූල්ස් ටිකක් හදාගමු ගයිස් මොකද ඒක ලේසි අපිට ඒක වැඩි ලේසි ඉතින් බලන්න සෝඩ් එකයි X එකයි PX එකයි ෂවල් එක හදමු ඊට පස්සේ අපි මේක ඉන්වෙන්ටරි එකට දාගමු ලස්සනට අන්ද මෙතෙන් තියාගමු මේක මෙතනට දාමු මේක මෙතනට දාමු මේක මෙතනට දාමු මේක මෙතනට දාමු මේක මෙතනට හරි ගයිස් අතන කොමුඩු දීපුව මට කොමුඩු ටිකක් ගලව ගන්න බැරි වුණා නේ අපරාධ නැත්නම් එතකොට අපිට කෑම ප්‍රශ්න ටික දවසකට හරි බෑ කොමුඩු ඉවරනානේ අවගන්නේ හරි ගයිස් රෑ වෙනවා මේ මොකද්ද හරි චෙස්ට් එකක් තියෙන චෙස්ට් එකේ මොනවද කොපර් බූට්ස් තියෙනවා ගයිස් ඒක ගර්ල්ස් ඔෆ් බයින්ඩින් එක කොහෙද තියෙනවා ඔව් ගර්ල්ස් ඔෆ් බයින්ඩින් අර මතක විදිහට ඕක දැම්මට පස්සේ අපිට ආයි ගලවන්න බැරි සින්නක් තියෙනවා අත් ගලවගම මේක ගලවන්නේ අපි දැන් නිදාගමු මේක දාව මොකද ලූට් එකක් තියෙනවා අපි ඒක ගමු හරිද මුලින්ම අපි නිදාගෙන අම්බෝ ඒ කියන්ත පළවෙනි දවසේම ගයිස් බෙඩ් එකක් හදාගත්ත කියන්නේ අපිට ඊසි ගේම් එක ගහගෙන යන්න පුළුවන් හරි අපි දැන් මේකේ මොනවද තියෙන්නේ කියලා බලමු මට හුඩු ගෝල්ඩන් ඇපල් දෙකක් සූපීරි ගෝල්ඩන් ඇපල් දෙකක් තියෙනවා තව මේක ගමු ලෙදර් තියෙනවා බණ්ඩල් එකකුත් තියෙනවා බණ්ඩල් එක වටිනවා අපි අයිනුයි කොපයි එක දාගමු අපිට ආමර් හදන්න පුළුවන් අපි දැම්ම ඕනේ කොහොමද මේකට දාන්නේ හරි දාන්න දන්නේ නැහැ උටා දාන්න දන්නේ මේක දාන්න නේ දාන්න දන්නේ නැහැ ඔන්නෝකයි ප්‍රශ්නේ අපි දැන් මේක ගලවමු මෙන්න මේක ගලවගමු හරිද මෙතන තියෙන ඔක්කොම ටික සුද්ධ කරන් යමු පිට දැන් කෑමකුත් හම්බුණා ගෝල්ඩන් කැරට් එකක් හම්බුණා මෙතන බැරල් එකක් තියෙනවා බැරල් එකක් ගලවලා බැරල් එකේ මොකුත් නැහැ මේක කඩන්න බෑ ඊළඟ ගයිස් අපි දැන් මෙතන ගියා වූල් ටිකකුත් තරන් ගියා නම් ගයක් හදද්දී අපිට දාගන්න පුළුවන් වෙන්නේ වූල් ටිකක් කරගෙන වූල් ටිකක් ගලවන්න යන් ගයිස් ඒකට අපිට ගයක් හදනවා නම් කාබට් එකේ දාගන්න පුළුවන් හරි එලකිරි අපි දැන් මෙතන ඉන්න මොනවද මගරින්නේ නැහැ නේ හරි හරි මොකද මගරිලා නැහැ අපි මේකත් කඩාගෙන
ඒක ඕනේ අපි නිමලයා හරි දැන් පියන් ඉදිරියටම යන් okay guys මේ සත්තු වගේ කින අපිට කැම ගන්න පුළුවන් ඒ දන්නේ නේ හරි අපිට මොනවද හම්බුණා කැම හම්බෙන්නේ නැති මේ උගේ අණ ගැලුණානේ guys මං ගහද්දි මං දැකපු විදියට අනේ මේ සෝම් බයෝම් එක ඉවර වෙන්නේ නැත්නම් ආර පැත්තට යනද ෆේස් බයෝම් එකක් අයියක් තියෙන්නේ වට්ටක් තුත් ගලවයියා guys දැන් මේ වතුරෙන් යන්න බෑ අර මේ මොකද්ද මොඩ් එකේ ඉන්න අය මාළු දින්න මුන් ගහයි මේකට පැන්න මල්ලි ගහන්නේ නැහැ නේ අපි යනවා ගහන්න එපා යන්න දෙන්න මිත්‍රයා හරි එළගිරි අපි ඔන්නවා එළකිරි දැන් අපි මෙහෙම යන් guys ගිහිල්ලා අපිට දැන් ඉන්න තැනක් හදා ගන්න ඕනේ guys මේ තනින් තන අර මේ ෆ්‍රීස් වෙලා වගේ පේනවා ඉතින් ඒක ගණන් ගන්න එපා මම ඒක හදන්නම් ඉස්සරහට හරිද අපි කොහෙන්ද දැන් ඉන්නේ ලස්සන බයෝම් එකක් හොයාගන්නත් තන බලමු ඉස්සරහට යන් ඉදිරියටම යන් guys අපිට තැනක් හම්බෙයි අයියෝ නැද්ද මොකක් හරි ලස්සන බයෝම් එකක් අර අතන හොඳයි නේ හැබැයි අපිට ඉන්න එතනින් දැන් පල්ලෙහාට බහින්න එකක් තමයි අමාරුයිනේ හරි එතනින් ආවා දැන් මෙතනින් යම් බලන්න ගඟ තරමටලා hey guys වීඩියෝ එක කම්මැලි වගේ අපි යන්න බෑ අපි අර කලින් හිටපු තැනටම දාවේ ඒ වගේ හිටපු තැනටම ඇවිල්ලා වට්ටක්ක් තියානේ උතනින් තමයි ගලවන් ගියේ මාළු හිටියා කියලාත් කිව්වනේ මම මාළු හිටියේ උතන ඉන්නේ ඔව් එතනටමයි ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන සොයම්ප් එක උන්ට ගහුවත් අපිට ගහයි හේත් එක දෙකයි තියෙන්නේ මේ ස්වීට් බෙරීස් තියනවා මේ මෙතන බලන්න ඕනේ අපි කොහෙන්ද දැන් ඉන්න දෙනක් හොයාගන්න බෑ මේ මෙහෙන් ඉන්නත් හිතනවා guys මට අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා හරි guys ඉතින් අපි මෙහෙම මේ එපිසෝඩ් සීරීස් එක කන්ටිනියු කරගෙන guys මම ඉතින් අද එපිසෝඩ් එක ඉවර කරනවා මම හිතනවා ඔයාලට වීඩියෝ එක අවුලක් නැති වෙයි කියලා මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝස් හොඳයි නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අපි යන ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු එහෙනම් bye bye හැමෝටම අපි යන ඊළඟ එපිසෝඩ් එකෙන්